අපි දන්නවා fx වල අවකලන සංගුණකය. එහෙමත් නැත්නම් ව්‍යුත්පන්න ශ්‍රිතය කියලා කියන්නේ මේ h දුර බිඳුව කරා ආසන්න වෙනකොට මේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනසේ සීමාවට ඒ වගේම fx වල ව්‍යුත්පන්න ශ්‍රිතයෙන් ලැබෙන්නේ මේ x අනුව fx වෙනස් වෙන ශීඝ්‍රතාවය. ඒ කියන්නේ x අනුව ශ්‍රිතය වෙනස් වෙන ශීඝ්‍රතාවය. දැන් x සමානයි a හිදී මේ ශ්‍රිතයට ව්‍යුත්පන්නයක් පවතිනවා නම් අපි කියනවා එම f ශ්‍රිතය x සමානයි a හිදී අවකල්‍ය වෙනවා කියලා. ඒ වගේම අපි යම්කිසි අගය ප්‍රාන්තරයක් ගත්තොත් දැන් මේ ප්‍රාන්තරය ඇතුලේ තියෙන සියලුම අගයන් වලදී මේ f කියන ශ්‍රිතයට ව්‍යුත්පන්න පවතිනවා නම් අපි කියනවා එම f ශ්‍රිතය එම ප්‍රාන්තරය තුල අවකල්‍ය වෙනවා කියලා. fx වල අවකලන සංගුණකය කියන එක අපිට හඳුන්වන්න පුළුවන් d යට dx fx කියලා. ඒ වගේම කැපිටල් D fx කියලාත් අපිට fx වල අවකලන සංගුණකය. එහෙමත් නැත්නම් fx වල ව්‍යුත්පන්නය කියන එක හඳුන්වන්න පුළුවන්. එතකොට මෙතන d යට dx ඒ වගේම කැපිටල් D කියන ඒවා අපි අවකල කාරක කියලා හඳුන්වනවා. දැන් අපි දන්නවා ශ්‍රිතයක් අවකල්‍ය වෙනවා කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ගත්තොත් x සමානයි a හිදී ශ්‍රිතය අවකල්‍ය වෙනවා කියලා. ඒ කියන්නේ x සමානයි a හිදී එම ශ්‍රිතයට ව්‍යුත්පන්නයක් පවතිනවා කියන එක. දැන් ඇතැම් අවස්ථාවලදී සමහර ශ්‍රිතවල ඇතැම් අගයන් වලදී ඒ ශ්‍රිතය අවකල්‍ය නොවන අවස්ථා තියෙනවා. දැන් අපි ඒ වගේ අවස්ථාවක් තමයි බලන්න යන්නේ. දැන් මෙතන කියනවා fx සමානයි මාපාංක x කියන ශ්‍රිතයේ ව්‍යුත්පන්න ශ්‍රිතය හොයන්න කියලා. දැන් අපි දන්නවා ව්‍යුත්පන්න ශ්‍රිතය හොයන්නේ අපි මේ සමීකරණය යොදාගෙන. එහෙනම් අපි මුලින්ම මෙතනදී x බිඳුවට වඩා විශාල අවස්ථාව සලකනවා. මොකද මෙතන මාපාංක ශ්‍රිතයක් තියෙන්නේ. ඒක නිසා x බිඳුවට වඩා විශාල අවස්ථාවයි බිඳුවට කුඩා අවස්ථාවයි x බිඳුවට සමාන අවස්ථාවයි අපි වෙන වෙනම සලකලා බලමු. මුලින්ම x බිඳුවට වඩා විශාල අවස්ථාව. අපි දන්නවා x බිඳුවට වඩා විශාලයි කියන්නේ මාපාංක x සමානයි x. ඒ වගේම මාපාංක x ධන h සමානයි x ධන h. එහෙනම් දැන් අපිට මේ සමීකරණය මේ පදවලට ආදේශ කරන්න පුළුවන්. මාපාංක x ධන h කියන්නේ x ධන h. එතකොට මාපාංක x කියන්නේ x. දැන් මෙතන මේ x ට මේ x ඉවත් වෙනවා. එතකොට අපිට එන්නේ h බිඳුව කරා ආසන්න වෙනකොට h බෙදීම h වල සීමාව. එතකොට එහෙනම් x බිඳුවට වඩා විශාල අවස්ථාවේදී මාපාංක x කියන ශ්‍රිතයේ ව්‍යුත්පන්නය සමානයි 1යි. එහෙනම් අපිට කියන්න පුළුවන් x බිඳුවට වඩා විශාල අවස්ථාවේදී fx සමානයි මාපාංක x කියන ශ්‍රිතයට ව්‍යුත්පන්නයක් පවතිනවා. ඒ කියන්නේ ශ්‍රිතය අවකල්‍ය වෙනවා. මේ ව්‍යුත්පන්න ශ්‍රිතය සමානයි 1යි. දැන් අපි x බිඳුවට වඩා කුඩා අවස්ථාව සලකමු. අපි දන්නවා x බිඳුවට වඩා කුඩා අවස්ථාවේදී මාපාංක x සමානයි ඍණ x. ඒ වගේම මාපාංක x ධන h සමානයි ඍණ x ධන h. එහෙනම් දැන් අපි මෙතන මේ පදවලට ආදේශ කරොත් මෙතන මාපාංක x ධන h කියන්නේ ඍණ x ධන h, මාපාංක x කියන්නේ ඍණ x. දැන් මෙතන ඍණ x මෙතන එන්නේ ධන x. ඒක නිසා මේ දෙක ඉවත් වෙලා යනවා. එතකොට අපිට එන්නේ h බිඳුව කරා ආසන්න වෙනකොට ඍණ h බෙදීම h. එහෙනම් මෙතනදී අපිට ලැබෙනවා x බිඳුවට වඩා කුඩා අවස්ථාවේදී මේ මාපාංක x කියන ශ්‍රිතයේ අවකලන සංගුණකයේ සමානයි ඍණ 1යි කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් x බිඳුවට වඩා කුඩා අවස්ථාවේදීත් fx සමානයි මාපාංක x කියන ශ්‍රිතය අවකල්‍ය වෙනවා. ඒ වගේම ව්‍යුත්පන්න ශ්‍රිතය සමානයි ඍණ 1යි. දැන් අපි x බිඳුවට සමාන අවස්ථාව සලකමු. x බිඳුවට සමාන අවස්ථාව කියන්නේ දැන් මෙතන x වල අගය බිඳුවයි. එහෙනම් මෙතන මේ පද ටික සුළු කරාම අපිට එන්නේ h බිඳුව කරා ආසන්න වෙනකොට මාපාංක h බෙදීම h. දැන් මෙතන මාපාංක h තියෙන්නේ. අපි දන්නවා මාපාංක h සමානයි h. h බිඳුවට වඩා විශාල හා සමාන අවස්ථාවේදී
ඒ වගේම මාපාංක h සමානයි ඍණ h වෙනවා h බිඳුවට වඩා කුඩා අවස්ථාවේදී. ඒක නිසා අපි මෙතන සීමාව හොයද්දී වමත් සීමාවයි දකුණත් සීමාවයි වෙන වෙනම සලකන්න වෙනවා. දකුණත් සීමාව කියන්නේ h බිඳුව කරා ධනාගයන් දෙසින් ආසන්න වීම. අපි දන්නවා h බිඳුවට වඩා විශාල අවස්ථාවේදී. ඒ කියන්නේ h ධනාගයක් වෙන අවස්ථාවේදී මාපාංක h සමානයි h. එහෙනම් මෙතන දකුණත් සීමාව හොයද්දී අපි මෙතන මාපාංක h වෙනුවට h ආදේශ කරනවා. එතකොට මෙතන එන්නේ h බිඳුව කරා දකුණු පැත්තෙන් ආසන්න වෙනකොට h බෙදීම h වල සීමාව. ඒ කියන්නේ 1යි. එහෙනම් දකුණත් සීමාව ලැබෙනවා 1යි කියලා. දැන් අපි වමත් සීමාව හෙව්වොත් වමත් සීමාව කියන්නේ h බිඳුව කරා වම් පැත්තෙන් ආසන්න වීම. ඒ කියන්නේ ඍණාගයන් දෙසින් ආසන්න වීම. දැන් h ඍණාගයක් නම් මාපාංක h සමානයි ඍණ h. එහෙනම් අපි මෙතන වමත් සීමාව හොයනකොට මෙතන මාපාංක h වෙනුවට ඍණ h ආදේශ කරනවා. එහෙනම් h වම් පැත්තෙන් බිඳුව කරා ආසන්න වෙනකොට ඍණ h බෙදීම h වල සීමාව. එහෙනම් මෙතනට අපිට එන්නේ ඍණ 1යි කියලා. දැන් වමත් සීමාව ඍණ 1යි. එහෙනම් දකුණත් සීමාව 1යි වමත් සීමාව ඍණ 1යි. දකුණත් සීමාවයි වමත් සීමාවයි සමාන වෙන්නේ නැහැ. එහෙනම් මෙතන සීමාව පවතින්නේ නැහැ. h බිඳුව කරා ආසන්න වෙනකොට මාපාංක h බෙදීම h වල සීමාව පවතින්නේ නැහැ. ඒ කියන්නේ x සමානයි බිඳුවේදී මේ ශ්‍රිතයට ව්‍යුත්පන්නයක් පවතින්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් x සමානයි බිඳුවේදී මාපාංක x කියන ශ්‍රිතය අවකල්‍ය වෙන්නේ නැහැ. දැන් මේ තියෙන්නේ මාපාංක x වල ප්‍රස්ථාරය මේ රතු පාටින් දැක්වෙන්නේ. එතකොට මේ නිල් පාටින් තියෙන්නේ මාපාංක x කියන ශ්‍රිතයේ ව්‍යුත්පන්න ශ්‍රිතය. අපිට ලැබුණා x බිඳුවට වඩා කුඩා අවස්ථාවේදී ව්‍යුත්පන්න ශ්‍රිතය සමානයි ඍණ 1යි කියලා. එතකොට බිඳුවට වඩා විශාල අවස්ථාවේදී ව්‍යුත්පන්න ශ්‍රිතය 1යි. එතකොට x සමානයි බිඳුවේදී ශ්‍රිතයට ව්‍යුත්පන්නයක් පවතින්නේ නැහැ. දැන් අපිට පේනවා x සමානයි බිඳුවේදී මේ මාපාංක x කියන ශ්‍රිතයට තුඩක් පවතිනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ශ්‍රිතයක තුඩකදී එම ලක්ෂයේදී ශ්‍රිතයට ව්‍යුත්පන්නයක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ මේ විදිහට තුඩක් පවතින ලක්ෂවලදී ශ්‍රිතයක් අවකල්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ශ්‍රිතයක් අවකල්‍ය නොවන තවත් අවස්ථා දෙකක් තමයි මෙතන දැක්වෙන්නේ. මුලින්ම තියෙනවා අසන්තතික ලක්ෂවලදීත් ශ්‍රිතයක් අවකල්‍ය වෙන්නේ නැහැ කියලා. දැන් මෙතන x සමානයි 1 කියන්නේ අසන්තතික ලක්ෂයක්. ඒක නිසා මෙතන x සමානයි 1ේදී ශ්‍රිතය අවකල්‍ය වෙන්නේ නැහැ. එතකොට තවත් අවස්ථාවක් තමයි ස්ථිර ස්පර්ශක පවතින අවස්ථාවලදීත් එම ලක්ෂයේදී ශ්‍රිතය අවකල්‍ය වෙන්නේ නැහැ. දැන් මෙතන AB කියන ලක්ෂය ගත්තොත් AB කියන ලක්ෂයේදී මේ වක්‍රයට ඇඳී ස්පර්ශකය ස්ථිර ස්පර්ශකයක් වෙනවා. එහෙනම් x සමානයි a හිදී මේ ශ්‍රිතයට ව්‍යුත්පන්නයක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ x සමානයි a හිදී ශ්‍රිතය අවකල්‍ය වෙන්නේ නැහැ.